හෙලිකොප්ටරයෙන් ගොස් ආධාරදිම සම්බන්ධ ගැටලුවලට පිළිතුරු. හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි? අදාළ තැන්වලට අපසතු වාහනවලින් යාගත නොහැකි නිසාත් ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත් එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු. පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි? ඊට පෙර යානයක් අනතුරට ලක් වූ නිසා එම් මොහොතේ අනතුරුදායක පැතිවලට ලොකු යානා ගොඩවැස්වීම සඳහා අසීරුතා තිබුණි. මුදල් ගෙවා වෙන් කරවා ගැනීම සඳහා පවා යානා නොතිබුණි. ඒවාද අත්‍යවශ්‍ය සහන කටයුතු සඳහා භාවිතා කර තිබුණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තිමු. බඩු පොඩ්ඩයිද අරන් ගියේ. එකවර රැගෙන ගියේ කිලෝ 130ක් ප්‍රමාණයක්. නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශවලට රැගෙන ගියා. වීඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි. මොනවද බෙදුවේ? ක්ෂණික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධවල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යා හැකි වුණා. කාටවත් යන්න බැරි නම් ආමි එකයි අනිත් අයයි ගියේ කොහමද? ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු එකක්. අනික කාටවත් යන්න බෑ කියන්නේ මිනිස්සු නැහැ කියන එක නෙවෙයි. ඔවුන් දින ගණනක් ඒ සිටින අය. ඒ ඔවුන්ගෙන්ම අසන්න. මා දන්න අතරමින් බයිසිකල් වලට සහ පොඩි වාහන වලට යා හැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි වුණත් ඖෂධ වලට එහෙම හිඟයක් තියෙනවා. කාටවත් යන්න බැරි නම් ඔබේ වාහන ගියේ කොහොමද? ඒ වාහන ආවේ නාරම්මලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව. වීඩියෝ කළේ ඇයි? වීඩියෝ හෝ දර්ශන නොදැම්මොත් මොකුත් කළේ නැහැ නේද කියා අසනවා. වීඩියෝ දැම්මොත් වීඩියෝ දැම්මේ ඇයි කියා අසනවා. ඇතමුන්ගේ මානසික ගැටලුවක්. එය තනිව විසඳාගත යුතුයි. වීඩියෝවට සින්දුවක් දැම්මේ ඇයි? නිකම්ම වීඩියෝවක් පළ කරනවාට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළ කිරීම උචිතයි. එයට අකමැති නම් ශබ්ද ක්‍රියාවිරහිත කර අසන්න. වීඩියෝ වෛරල් කළේ ඇයි? අපි කළේ වීඩියෝ සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පළ කරපු එක. වෛරල් වුණා කියා කියනවා නම් ඒ කළේ අපි නොවේ. ඒ කළේ වීඩියෝ නැරඹුව අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වෛරල් කර නැහැ. හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුණ නේද? අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා. දැන් දවස් ගණනක් තිස්සේ එහෙමත් බඩු බෙදන අතරේ තමයි ඔහොමත් කළේ. ඇතැම් පැතිවලට අපි කොපමණ බඩු බෙදුවත් නොලබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක් උදව්වට ගත යුතුම වෙනවා. ගමේ අයට අතවනුවේ ඇයි? ගමනක් යන්න කලින් ගිහින් එන්නම් කියා පුරුද්දක් අපිට තියෙනවා. එතන හෙලිකොප්ටරේ ශබ්දය නිසා ගිහින් එන්නම් කීවට ඇසෙන්නේ නැහැ. අතවනා යානයට ගොඩ වුණේත් යානයේ යද්දී අතවනුවේත් ඒ නිසයි. මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදියට දන් දෙන්න, දෙන අයට දෙන්න ඉඩ දෙන්න. මිනිස්සු Tamanට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ. එයට ඉඩ දෙන්න. දිනේෂ් මුතුගල.